දායශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා. ඒගොල්ලෝ මේ මුසාවි ගිනි තියපු අය. අපි 3න් 2 බලයක් තියෙන ආණ්ඩුවක්. අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාලා හිතන්න ඕන. ඉස්සෙල්ලා ඔබතුමා මේක කළමනාකරණය කරගන්න. අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා. යික්‍යක්වත් දෙන්නේ අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19 එක වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා 20 දෙනෙක් රැකිනේ. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහාය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19 එක වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබා දුන්නා. 20 දෙනෙක් නැකිනලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ අනුව ගරු කතානායකතුමනි රටේ මේ මතුවලා තිබෙන යුක්තිය පසඳලීම පිළිබඳව ගැඹුරු ප්‍රශ්න පිළිබඳව අඩිනමින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය සහ වැදගත් කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19 එක වගන්තිය ප්‍රකාරව පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා උතුමන්නි. තම ගෞරවයෙන් ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. රජයේ න්‍යාය පත්‍රයේ තිබෙන විවාදයට බාධාවක් වෙන්නේ නැහැ. අපිට මේ අවස්ථාව ලබා දෙන්න ඉතාමත්ම වැදගත් කාරණයක්. ආණ්ඩු පක්ෂයේ ඔබතුමාලගේ යෝජනා ලැබිලා තිබෙන උදේ අධිකරණය තුළ නඩු ප්‍රමාද වීම පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමෙයි සමහරට අධිකරණ අමාත්‍යාංශයත් නෙමෙයි. ඒවා අධිකරණ සේවා කොමිසමනුත් කරනවා. සමහර ඒවා ව්‍යවස්ථාදායක සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ අපේ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. මේ අවස්ථාවේදී අප එකඟ නැහැ ගරු කතානායකතුමනි. අපි 3න් 2 බලයක් තියෙන ආණ්ඩුවක්. අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාලා හිතන්න ඕන. රයිට්? ඕගොල්ලෝ මේ 30ක් 40ක් තියාගෙන හිතන එක අපි හිතුවොත්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ ගරු මන්ත්‍රී. අපි ඒක වෙනදාස් විවාද කරමු. අපි සහ මුලින්ම මේක ඒ නිසා මම ඔබතුමා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව මම හිතන්නේ නැවත විවාදයක් අවශ්‍ය නැහැ. මේක නිකන් විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉන්නවා. අපි ඡන්දයක් ඉල්ලනවා අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න. දායශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා. අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩු අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියවලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒකට. විනිශ්චයකාරතුන් ගැන කතා කරනවා. දැන් මේ විනිශ්චයකාරතුන් පත් කරන්න නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ජනාධිපතිතුමා. වගේම මේ විනිශ්චයකාරතුන්ගේ කාලය දික් කරන්න දැන් අවුරුදු දෙකකින් කාලය දික් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් යනවා. මේවා තමයි මේ රටේ මේ අධිකරණයට කරන බලපෑම. අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ සභානායකතුමාගෙන් අවසර ගන්න ඕනේ අපි ඒකට. ඒකට අවසර ගන්න තියෙන්නේ. ඔබතුමා සාකච්ඡා කරලා 19 වගන්තියට අපිට ඉඩ දෙන්න. මේක මාර කතාවක්. මේගොල්ලෝ මේ මුසාවි ගිනි තියපු අය. උසාවි වල නඩු ආපු අය 88 89. ඡන්දයක් කෝල් කර පාර්ලිමේන්තු සම්ප්‍රදාය බහුතරය ලබා ගරු සභානායකතුමා. යම් කිසි වාදයක් තිබෙනවා නම් ඊටාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. ඡන්දයක් අඳවන්නේ. එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ. ගරු කතානායකතුමා සභානායකතුමාට අවස්ථාව දුන්නා වගේ මටත් අවස්ථාව දෙන්න. මේ වගේ කටයුතු තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ඒක ගහගන්න. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන වැඩ කටයුතු අද ප්‍රමුඛ ස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී ගරු විපක්ෂ නායකතුමා රීති විරෝධී අපි විවාද කිරීමට ආණ්ඩු පක්ෂයේ අද දින ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛ ස්ථානය ගන්නේ. ඡන්දයක් අරගෙන බලන්න පුළුවන් මොකක්ද තත්ත්වය කියලා. මම මතක තියාගන්න ස්ථාවර නියෝග 141 සභානායකතුමා ගරු කතානායකතුමා ඔබතුමාට අපි ඉල්ලා සිටිනවා මොන හරි එකක් තියෙනවා 146 වලින් යන්න ස්ටෑන්ඩින් ඕඩර්. පැහැදිලිවම ස්ථාවර නියෝග 146 අවශේෂ බලතල ගරු මන්ත්‍රීතුමාලා අසුන් ගන්න 146 කියවන්නේ ගරු මම 146 කියවන්නේ. ඉස්සෙල්ලා ඔබතුමා මේක කළමනාකරණය කරගන්න. ගරු මන්ත්‍රීතුමා මෙතන මේක කරගන්න. 146 ඉස්සෙල්ලා තීරණයක් දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වෙන්න එපා ගරු කතානායකතුමා. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වෙනවා.